සුබ දවසක් හැමෝටම. අද මම තට්ටු සාය සහිත ගවුමක් තමයි කියලා දෙන්න යන්නේ. මම මෙතන කට්ලෝන් මැටීරියල් එකෙන් මීටර් 2ක් සහ මේ පේන ඉතිරි බඩු ටික අරගෙන තියෙනවා. මුලින්ම මම සාය කොටස් කපා ගන්න විදිය කියලා දෙන්න. ඉනවට 4ට බෙදලා ඒකට අඟලක් එකතු කරපු මිම්ම පළවෙනි තට්ටුවට අපි ගන්නවා. ඒ වගේම සාය දිග 3ට බෙදලා ඒකට අඟලක් එකතු කරගන්නවා. සාය දිග 3ට බෙදන්නේ අපි තට්ටු 3ක් නිසා. ඔයාලා 2ක් වගේ දානවා නම් සාය උස 2ට බෙදා ගන්න. දැන් මම මේ විදිහට පළවෙනි තට්ටුව අඟල් 9ක් විදිහට ලකුණු කරගන්නවා. ඒකට රැලි සඳහා මම අඟල් 4ක් තමයි මෙතන එකතු කරගන්නේ. ඔයාලට ඊට වඩා රැලි ප්‍රමාණය ඕන නම් ඉනේ දෙගුණේ ගන්න පුළුවන්. එහෙම ඔයාලට කැමති නම් රැලි එකතු කරගන්න පුළුවන්. මම මෙතන වැඩි රැලි එකතු කරගන්නේ අඟල් 4ක් විදිහට තමයි මම රැලි සඳහා එකතු කරගන්නේ. අඟල් 9යි 4යි දෙකම එකතු කරලා තමයි අපි දෙවෙනි තට්ටුව ඇඳගන්නේ. දැන් මේ විදිහට ඇඳගෙන ඒකටත් අඟල් 4ක මැහුම් ආසය අපිට එකතු කරගන්න පුළුවන්. දැන් මම තුන්වෙනි තට්ටුවත් මේ විදිහට ඇඳ ගන්නවා. ඒකටත් අඟල් 4ක් අපිට රැලි සඳහා එකතු කරගන්න පුළුවන්. දැන් මම මේ තට්ටු තුනේ දිග විදිහට පළවෙනි තට්ටුව 8යි, දෙවෙනි තට්ටුව 8යි, තුන්වෙනි තට්ටුව අඟල් 9ක් විදිහට ලකුණු කරගන්නවා. මොකද මේ යට වාටිය මහන අඟලක් මම මේකට වැඩිපුර එකතු කරගන්නවා. දැන් අපිට මේ විදිහට පුළුවන් සාය කොටස් වල මේ කෑලි ටික කපා ගන්න. දැන් අපි බලමු 60 කොටස් කපා ගන්නේ කොහොමද කියලා. මම මුලින්ම මේ විදිහට ඉහළින් රේඛාවක් ඇඳ ගන්නවා. එම රේඛාවේ උරහිස් මිම්ම දෙකට බෙදලා ඒකෙන් අඟල් භාගයක් අඩු කරපු මිම්ම මම ඉහළ රේඛාවේ මේ විදිහට ලකුණු කර ගන්නවා. ඊට පස්සේ මම උරහිස් අඟල් 1.5 පහත් කරලා රේඛාවක් ඇඳ ගන්නවා. ඒ රේඛාවෙත් ඉහළ රේඛාවේ ලකුණු කරගත්තු අඟල් 7 මිම්ම ඒ රේඛාවෙත් මේ විදිහට ලකුණු කරලා කර පළල අඟල් 3.5ක් විදිහට ලකුණු කරගන්නවා. රැගල් උස උරහිස මිම්ම දෙකට බෙදලා ඒකට අඟල් භාගයක් එකතු කරපු මිම්ම ලකුණු කරලා මේ විදිහට මම රේඛාවක් ඇඳ ගන්නවා. ඉන උසට අඟල් භාගයක් එකතු කරපු මිම්ම මම ඉන උස රේඛාව විදිහට ලකුණු කරගන්නවා. මේ විදිහට ලකුණු කරගන්න රේඛාවක් ඇඳ ගන්න. දැන් පපුවට 4ට බෙදලා ඒකට අඟලක් එකතු කරපු මිම්ම මම මේ විදිහට රැගල් උස රේඛාවේ ලකුණු කරගන්නවා. ඉනවට 4ට බෙදලා ඒකට අඟලක් එකතු කරපු මිම්ම මම ඉන උස රේඛාවේ ලකුණු කරලා මේ විදිහට ඇල රේඛාවක් එම ලක්ෂ දෙක යා කරගන්න. ඉතින් මම ඉන හැඩ කරගන්නවා මෙතන අඟල් භාගයක්. ඒකත් හැඩ කරගෙන මේ විදිහට රේඛාවක් ඇඳ ගන්නවා. දැන් මෙම ස්ථානයේ හරිමැද මම මේ විදිහට ලකුණු කරගෙන ඇල රේඛාවක් ඇඳ ගන්නවා. මේක චුට්ටක් ඇල කරලා අපි ඇඳ ගන්න ඕනේ. ඊට පස්සේ මෙතන අඟල් භාගයක් මම ලකුණු කරලා කිහිලි කට අඟල් 3 කාලක් ඉහළට මම මේ විදිහට ලකුණු කරලා අපිට පුළුවන් ඉදිරිපස අත්කට හැඩය ඇඳ ගන්න. ඉදිරිපස කර ගැඹුර 4.5ක් මම මේ විදිහට ලකුණු කරලා මේ විදිහට කොටු හැඩය ඇඳගෙන අපිට පුළුවන් රවුම් කරලා කර ඇඳ ගන්න. දැන් පිටුපස පළුව ඇඳගමු. පිටුපස කිහිලි කට අඟලක් මම මේ විදිහට ඉහළට ලකුණු කරලා කර ගැඹුර අඟල් 2ක් විදිහට ලකුණු කරලා අපිට පුළුවන් ඒකත් රවුන්ඩ් කර පිටුපස පළුවේ ඇඳ ගන්න. මේ විදිහට ඇඳ ගන්න. දැන් අපි 60 කොටසේ ඉදිරි පිටිපස පළුව කපා ගමු. මේ විදිහට කපා ගන්න.
දැන් අපි අත කොටස් සකස් කරගනිමු. මුලින්ම මම ඇද ඉවත් වෙන මේ විදිහට ඉහළින් රේඛාවක් ඇඳගෙන ඊට පස්සේ අඟලක රේඛාවක් ආපහු ඇඳ ගන්නවා. ඒ රේඛාවේ සිට පහළට සම්මත 4මාර මම මේ විදිහට ලකුණු කරලා ඒකත් රේඛාවක් ඇඳ ගන්නවා. ඊට පස්සේ මම අත දිග විදිහට අඟල් 10ක් ලකුණු කරලා රේඛාවක් ඇඳ ගන්නවා. උරහිස මිම්ම දෙකට බෙදලා ඒකට අඟලක් එකතු කරපු මිම්ම මෙම රේඛාවේ මම ලකුණු කරගන්නවා. අත අග වට දෙකට බෙදලා ඒකට අඟලක් එකතු කරපු මිම්ම මෙම රේඛාවේ ලකුණු කරලා එම රේඛා දෙක මේ විදිහට යා කරගන්න. ඊට පස්සේ මම මේ ඇල රේඛාව මේ විදිහට ලකුණු කරලා ඉහළින් අඟලක් ලකුණු කරගන්නවා. ලකුණු කරලා ඒකත් මේ විදිහට ඇල රේඛාවක් ඇඳ ගන්න. දැන් මේ රේඛාව සමාන කොටස් 4කට බෙදා ගන්න. මේ විදිහට සමාන කොටස් 4කට බෙදාගෙන ඉහළින් අඟල් භාගයක් සහ පහළින් අඟල් භාගයක් මම මේ විදිහට ලකුණු කරගන්නවා. අපිට දැන් පුළුවන් අත් හැඩය මේ විදිහට ඇඳ ගන්න. දැන් මම මේ විදිහට අත කපා ගන්නවා. දැන් මම සියලුම කොටස් කපාගෙන ඉවරයි. දැන් අපි මේ බ්ලොක් තියලා රෙදි මත කපා ගනිමු. මුලින්ම මම පිටුපස පළුව කපා ගන්නේ. ඉතින් මම මේ විදිහට ඉදිරියෙන් අඟලක් තියලා මේ බ්ලොක් එක මේ විදිහට කපා ගන්නවා. දැන් මම ඉදිරිපස පළුවේ කර ගැඹුරයි කිහිලි කටයි කපලා ඉවත් කරගෙන මෙම බ්ලොක් එක තියලා අපිට පුළුවන් ඉදිරිපස පළුවත් කපා ගන්න. දැන් මම සියලුම කොටස් කපාගෙන අවසන් අත් කොටස් සහ ඉදිරිපස පිටුපස සාය කොටස් මම මෙතනදී පිටුපස පළුවේ පළවෙනි සාය තට්ටුව ඒක මම දෙකට වෙන් කරගෙන තියෙනවා. ඒක විතරයි මම දෙකට වෙන් කරගෙන තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ෂිපර් එකක් දාගන්නවා නම් ඒ කොටස් තුනම වෙන් කරගන්න. මම පළවෙනි තට්ටුව විතරක් මේ විදිහට වෙන් කරගෙන තියෙනවා. ඒකට අඟලක් මම අඟල දෙපැත්තට වැඩිපුර එකතු කරගෙන තියෙනවා ෂිපර් එක සඳහා මැහුම් ආසි. දැන් මම මුලින්ම පිටුපස සහ ඉදිරිපසට ලයිනින් කොටස් තියලා මහ ගන්න යන්නේ. දැන් මම මහගෙන එන්නම් මේ කොටස් ටික. දැන් මම මේ විදිහට මහගෙන ඇවිල්ලා තියෙනවා ඉදිරිපසයි පිටුපසයි කොටස් ලයිනින් දාලා. ඒ වගේම මම මෙතන මහලා අයන් කරගෙනත් තියෙනවා. ඔයගොල්ලන්ටත් පුළුවන් අයන් කරගන්න. මොකද එතකොට මේකට නීට් එකක් එනවා මේ අයන් කරගත්තාම. දැන් අපි උරහිස් ටික දෙක තියලා මේ විදිහට උරහිස් මූට්ටු කරගන්න පුළුවන්. දැන් මම උරහිස් දෙකත් මූට්ටු කරගෙන ඇවිල්ලා තියෙනවා. දැන් මම මුලින්ම ඉදිරිපස පළුවට තමයි සාය කොටස් අල්ලගන්නේ. පළවෙනි තට්ටුව අපිට පුළුවන් මැෂින් එකේ ටෙන්ෂන් එක වැඩි කරලා නූලක් මහලා ඒක අපි රැලි කරගෙන මේ විදිහට අපේ පළවෙනි කොටස අල්ලගන්න. දැන් මම මේ විදිහට මහගෙන ඇවිල්ලා තියෙන ඔයගලන්ට පේනවා ඇති. මේ තමයි පළවෙනි තට්ටුව. ඊට පස්සේ මේ විදිහටම අපිට පුළුවන් මැෂින් එකේ ටෙන්ෂන් එක වැඩි කරලා දෙවෙනි තට්ටුවයි තුන්වෙනි තට්ටුවයි මේ මහගෙන එන්න. මම පළු තුනම මහගෙන ඇවිල්ලා තියෙනවා මේ විදිහට මහ ගන්න. ඊට පස්සේ මම දැන් මේ පිටිපස්ස පළුවේ සාය කොටස පළවෙනි තට්ටුව මහ ගන්න යන්නේ. ඒකත් ඒ විදිහටම මැෂින් එකේ ටෙන්ෂන් එක වැඩි කරලා අපිට පුළුවන් මහ ගන්න. දැන් මම මේ විදිහට අතකොට සල්ල ගන්න කලින් උරහිස් මූට්ටුවේ දෙපැත්තට අඟල මේ විදිහට ලකුණු කරගන්නවා. දැන් අපි අත දෙපැත්තට يعني මේ කොනේ සිට තමයි මහගෙන ඇවිල්ලා මේ අඟල ලකුණු කරගත්තු තැනින් අපිට නවත්තගෙන ඒ කොටස රැලි කරගන්න පුළුවන්.
දැන් මම මෙන්න මේ විදිහට රැලි කරගෙන ඇවිල්ලා තියෙනවා. රැලි කරගන්න මැෂින් එකේ ටෙන්ෂන් එක වැඩි කරලා ඒ කොටස විතරක් මහගෙන අපිට පුළුවන් මේ විදිහට රැලි කරගන්න. දැන් මම ෂිපර් කොටස අල්ලගන්න යන්නේ පිටිපසු පළුවට මේ විදිහට එක මත තියලා අපිට පුළුවන් ෂිපර් එක අල්ලගන්න. මං හිතන්නේ වීඩියෝස් තියෙනවා ෂිපර් එක අල්ලගන්න ගොඩක් වීඩියෝස්. මං ඒ හින්දා මේකට ඒක ඇඩ් කරගන්නේ නැහැ. ඒව බලලා ඔයාලන්ට පුළුවන් මේ ෂිපර් එක අල්ලගන්න. අනිවාර්යෙන් කට්ලෝන් වගේ මැටීරියල් එකකට ලයිනින් අල්ලගන්න ඕනේ. දැන් මම මේ විදිහට සාය කොටසට ලයිනින් කොටස් අල්ලගෙන මේ විදිහට ඇවිල්ලා තියෙනවා. මේක තමයි පිටිපස පළුව. දැන් මං කොටස් දෙකක් ඔයාලට වෙන් කරගන්න කිව්වේ මේ නිසා. දැන් අපිට පුළුවන් දෙවෙනි කොටසයි තුන්වෙනි කොටසයි රැලි කරලා සායට අල්ලගන්න. දැන් මම මේ විදිහට මහගෙන ඇවිල්ලා තියෙනවා. දැන් අපිට තියෙන්නේ සයිඩ් මූට්ටු කරගන්න. මේ විදිහට මහගන්න. දැන් මම සයිඩ් මූට්ටුත් මහගෙන ඇවිල්ලා තියෙනවා. ලයිනින් කොටසේ යටවාටිය සහ ගවුමේ යටවාටිය මම මේ විදිහට මහගන්නවා. දැන් අත් දෙකේ වාටි කොටස අපිට පුළුවන් මහගන්න. ඒ වගේම මම ඉන දෙපැත්තට ලූප් දෙකක් මහගන්නවා. මේ ඉන පටියක් දාගන්න. දැන් මම සියලුම කොටස් මහගෙන ඉවරයි. මේ විදිහට මම ඉනට පටියක් දාගෙන තියෙනවා. ඕගොල්ලන්ට පුළුවන් මේ පටිය පිටිපස්සට ගැට ගහන්න පටියක් විදිහට දාගන්න සහ මේ අත් ඔයාලට පුළුවන් බෝරිච්චි අත එක්කෝ නැත්තම් මෙතන තට්ටු නැතුව ඔයාලට මහගන්න පුළුවන් කැමති පැටර්න් එකක් සකස් කරලා ගවුමක් මහගන්න පුළුවන්. ඉතින් මේ වගේ වීඩියෝස් දිගටම බලන්න channel එක subscribe කරලා තියාගන්න. Thank you.